ඇත්තටම කච්චතිව් කියන්නේ කාට අයිති දූපතක්ද? ඉන්දියාවටද නැත්නම් ශ්‍රී ලංකාවටද අයිති? ඒ වගේම විජේට හෝ ඉන්දිය මධ්‍යම රජයට මේක ආපහු ගන්න පුළුවන්ද? තමිල්නාඩු මහ ඇමති විජේගේ මේ ප්‍රකාශ හරහා ඉදිරියේදී ලංකාවට මුහුණ දෙන්න වෙන සැබෑ දේශපාලන අර්බුදය මොකද්ද? කතා කරමු ඒ ගැන මේ වීඩියෝ එකෙන්. රැඳෙන්න විශ්මිතලවට YouTube නාලිකාවත් සමගින්. ඉතින් ඔයාලා දන්නවා තට්ටුමාරු ක්‍රමයට දශක ගණනාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති පවුල් සහ මිත්‍ර පාලනය අවසන් කරමින් ජනප්‍රිය සිනමා නළු තලපති විජේ ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කරා. ඉතින් මේ විජේගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පැවති පොරොන්දු ඉන්දියාවේ වගේම ලංකාවේ අපෙත් අවධානය දිනාගත්තා. ඉතින් ඒ අතර ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සහ ලංකාවට අයිති කච්චතිව් දූපත යලි පවරා ගැනීම පිළිබඳවත් එහි සඳහන් කරලා තිබ්බා. ඉතින් ශ්‍රී ලාංකිකින් වෙන අපට දැන් විජේගේ මේ ජයග්‍රහණය නිකන් සිනමා පුවතක් හෝ අසල්වැසි රටක එක් ප්‍රාන්තයක සිද්ධ වුණු දේශපාලන පෙරලියක් විතරක්ම නෙමෙයි. ඒකට හේතුව විජේ මැතිවරණ වේදිකාවල ලංකාවට එරෙහිව දැඩිව පාවිච්චි කරපු තුරුම්පුවක් තමයි කච්චතිව් දූපත. ඉතින් මේ කච්චතිව් දූපත නැවත ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලබා ගන්නවා කියන එක විජේ දුන්නු එක් ඡන්ද පොරොන්දුවක්. ඉතින් මේ තමිල්නාඩු දේශපාලනයේදී තමිල්නාඩු මැතිවරණ වේදිකාවේදී ලංකාවට වාක්ප්‍රහාර ලබා දීම ඡන්දය ලබා ගන්න ජනප්‍රිය වෙන්න තියෙන හොඳම සහ කෙටිම මාර්ගයක්. ඉතින් විජේ යන්නෙත් ඒ පාරෙම තමයි. කච්චතිව් කියන්නේ යාපනයේ ඩෙල්ෆ් දූපතේ ඉඳලා කිලෝමීටර් 15ක් දුරින් තියෙන යාපනයේ ප්‍රධාන ගොඩබිමේ ඉඳලා කිලෝමීටර් 62ක් දුරින් තියෙන කෝක් සමුද්‍ර සංධියේ තියෙන කුඩා දූපතක්. ඒ වගේම දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් ඉඳලා කිලෝමීටර් 25ක දුරින් තියෙන දූපතක්. ඉතින් මේ කච්චතිව් දූපතට අක්කර 285ක් තියෙන ජනාවාස නොවුණු ශුෂ්ක දූපතක්. මේ දූපතට අඩුමතරමේ පානීය ජලය බිඳක්වත් නැහැ. ඒ වගේම කිසිම ස්ථිර පදිංචකරුවෙකුත් නැහැ. ඉතින් බොන්න වතුර බිඳක්වත් නැති කච්චතිව් දූපතේ අයිතිය වෙනුවෙන් රටවල් දෙකක් මෙච්චර දඟලන්නේ ඇයි? ඒකට හේතු කීපයක් තියෙනවා. පළමු හේතුව තමයි මේ මුහුදු සීමාවේ තියෙන අතිවිශාල මත්ස්‍ය සම්පත. පෝක් සමුද්‍ර සංධිය කියන්නේ ලෝකේ තියෙන පොහොසත්ම පරිසර පද්ධති වලින් එකක්. දෙවෙනි හේතුව තමයි තෙල් සහ ගෑස් නිධි. මේ කච්චතිව් මුහුදු සීමාව එහෙමත් නැත්නම් කාවේරි ද්‍රෝණිය ආශ්‍රිතව අනාගතයේදී ලබා ගන්න පුළුවන් දැවැන්ත තෙල් සහ ස්වභාවික ගෑස් නිධි තිබිය හැකි බවට දීර්ඝකාලීනව භූවිද්‍යාත්මක අධ්‍යයනයන් තියෙනවා. ඉතින් විද්‍යාඥයන් විශ්වාස කරනවා මේ මුහුදු පතුලයට අනාගතයේදී බිලියන ගණනක් වටිනා තෙල් සහ ස්වභාවික වායු සැඟව තියෙන්න පුළුවන් කියලා. ඉතින් කච්චතිව් දූපත ඉන්දියාවට ළඟ තියෙන නිසා ඔයාලා හිතනවා ඇති මේක ඉන්දියාවට අයිති වෙලා තිබිලා පස්සේ ලංකාවට ලියලා දුන්න දූපතක් කියලා. ඇත්තටම කච්චතිව් කියන්නේ එහෙම එකක්ද? නෑ. කොහෙත්ම ඉන්දියාවට අයිති නෑ. ඉන්දියාවේ එහෙමත් නැත්නම් තමිල්නාඩු දේශපාලඥයින් නිතරම තර්ක කරන්නේ මේ දූපත ඉන්දියාවේ මදුරාහි නායික් රාජවංශයට අයත්ව තිබූ රාමන් සමන්දාරි නම් පාලකයට අයත්ව තිබුණු දූපතක් කියලා. ඉතින් ඒ සඳහා ඔවුන් ඒක ඔප්පු කරන්න බ්‍රිතාන්‍ය සමයේ ඉඩම් සහ බදු ලේඛන පෙන්වනවා. ඉතින් ඒ කොහොම වුණත් 1921 කොළඹදී මේ දූපත කාගේද කියන්න ලංකාව සහ ඉන්දියාව අතර වාද විවාද පැවතුණා. නමුත් ඉන්දියාවේ නායික් රාජවංශයට අයිති වෙන්න කලින් මධ්‍යතන යුගයේ මුල් කාලේ ශ්‍රී ලංකාවේ යාපනයේ රාජධානිය විසින් මේ කච්චතිව් දූපතේ පාලනය ගෙන ගියා. පසුව තමයි 17 වන සියවසේදී මේ ඉන්දියාවේ මදුරායි නායික් රාජවංශයට මේක අයිති වුණේ. හැබැයි ලංකාව වෙනුවෙන් තිබුණු ප්‍රබලතම සාක්ෂිය වුණේ 1800 ගණන් වල ලන්දේසි යුගයේ ඇඳපු සිතියම් වල කච්චතිව් දූපත පැහැදිලිවම දක්වලා තිබුණා. ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයෙක් වුණු ශ්‍රීමත් ජේම්ස් එමර්සන් විසින් ලියපු සිලෝන් කියන කෘතියේ පැහැදිලිවම කච්චතිව් දූපත ලංකාවට සම්බන්ධ කරලා දක්වලා තිබුණා. ඒ වගේම කච්චතිව් කතෝලික දේවස්ථානයේ පරිපාලනය යාපනයේ රෝමානු කතෝලික දේවස්ථානයේ යටතේද පාලනය වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ගැටලුව 1974 වෙනකන් තිබ්බා. රටවල් දෙකම දූපත තමන්ගේ කියලා කියාගත්තා. කොහොම හරි මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනාවේ 1974 ජූනි 26 වෙනිදා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිය අගමැති ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කළ ඓතිහාසික ගිවිසුමෙන්. ඒ වගේම එකල ඉන්දිරා ගාන්ධිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාව සමග ඇති අසල්වැසි මිතුදම කුඩා දූපතක් වෙනුවෙන් පළුදු කර නොගැනීමට. ඒ වගේම ඉන්දිය සීමාව ලකුණු කිරීමේදී කච්චතිව් දූපතේ නිරවුල් අයිතිය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඊට පස්සේ 1976 අත්සන් කරපු අනෙක් ගිවිසුමෙන් රටවල් දෙකේ සුවිශේෂී ආර්ථික කලාපවල මසුන් ඇල්ලීම තහනම් කෙරුණා.
ඒ කියන්නේ කච්චතීව වල ඉන්දීය දීවරයින්ට මත්ස්‍ය සම්පත නෙලා ගන්න තහනම් වුණා. ඒ වගේම ශ්‍රී ලාංකික දීවරයින්ටත් ඉන්දීය දේශ සීමා තහනම් වුණා. ඉතින් මෙන්න මේ ගිවිසුම් නිසා කච්චතීව වල අයිතිය අන්තර්ජාතික නීතිය යටතේ 100%ක්ම ශ්‍රී ලංකාවට හිමි වුණා. ඉතින් කච්චතීව දූපතේ තියෙන එකම සහ ප්‍රධානතම ගොඩනැගිල්ල වෙන්නේ ශාන්ත අන්තෝනි දේවස්ථානය. සෑම වසරකම පෙබරවාරි හෝ මාර්තු මාසයේ පැවැත්වෙන මෙහි වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දු ලංකා දෙපාර්ශ්වයෙන්ම ජනතාව මේ කච්චතීව දූපතට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 1974 ගිවිසුමේ මේ සාම්ප්‍රදායික ආගමික මංගල්‍යයට ඉන්දු සහ ශ්‍රී ලංකා දෙපාර්ශ්වයටම සහභාගී වීම සඳහා අවසර දීලා තියෙනවා. ඉතින් ඒ සඳහා වීසා හෝ ගමන් බලපත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ අවසර පතක් මත රටවල් දෙකේම බැතිමතුන්ට මේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා වන සියලුම පහසුකම් සහ ආරක්ෂාව සපයන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. ඒ වගේම ශ්‍රී ලංකාවේ පැවති 30 අවුරුදු යුද සමයේ උතුරු මුහුදු සීමාවේ විශාල ප්‍රදේශයක් අධිආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කෙරුණා. ඒ නිසා දශක ගණනාවක් පුරා ලංකාවේ සාමාන්‍ය දීවර කටයුතු වලට සීමා වුණ නිසා මේ මුහුදු කලාපයේ අති විශාල මත්ස්‍ය සම්පතක් ස්වභාවිකව වර්ධනය වුණා. ඉතින් ඒ අතරතුර තමිල්නාඩු ප්‍රදේශයේ දීවරයින් බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ මේ ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයට ඇවිල්ලා කිසිම බාධාවකින් තොරව මේ මත්ස්‍ය සම්පත නෙලා ගන්න පුරුදු වෙලා හිටියා. යුද්ධය අවසන් වෙලා පසු කාලීනව අපේ දීවරයොත් මේ කච්චතීව දූපත අසල මත්ස්‍ය සම්පත නෙලා ගද්දී ඉන්දියානු දීවරයෝ අපේ දීවරයින්ට මුහුද මැදදී අමානුෂික විදිහට පහර දීපු අවස්ථාවක් තිබුණා. පසුකාලීනව මේ නීති විරෝධී ආක්‍රමණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වෙලා මේ ඉන්දීය දීවරින්ව සහ ඔවුන්ගේ බෝට්ටු අත්තරංගොට ගන්න කටයුතු කළා. ඉතින් ඒ වෙලාවේ තමිල්නාඩු දේශපාලකයන් සහ දීවර සංගම් කරන්නේ අපේ දීවරයින් නිදහස් කරේ නැත්නම් අපි කච්චතීව මංගල්‍යයට සහභාගී වෙන්නේ නැහැ කියලා තර්ජනය කිරීම. ඉතින් ඉන්දිය දේශපාලනයේ විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලනය තුළ සෑම ඡන්දයක් ලං වුණාම ප්‍රධාන මාතෘකාව කරගන්නේ කච්චතීව දූපත. විශේෂයෙන්ම විජේ මේ දූපත ගැන කතා කරන කලින් ඉඳලා ජයලලිතා ජයරාම් ඇතුළු දේශපාලකයන් මේ කච්චතීව ආයේ ඉන්දියාවට ගන්න සෑහෙන්න මහන්සි වුණා. ඒ වගේම ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයක් තුළ නඩුවක් පවා ගොනු කරලා ඉල්ලුවේ 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙසටයි. හැබැයි ඇයගේ මේ උත්සාහයන් අසාර්ථක වුණ නිසා එහි අයිතිය ශ්‍රී ලංකාව සතුවම පැවතුණා. ඒ වගේම ජයලලිතා මිය යන තෙක්ම කච්චතීව දූපත ලංකාවෙන් උදුර ගැනීමට ප්‍රබල සටනක නිරත වුණු බව මෙහි සඳහන් කළ යුතුමයි. ඒ වගේම 2024 දී ඉන්දිය මහවැතිවරණයේදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි දකුණු ඉන්දියාව තුළ කොංග්‍රස් පක්ෂය සහ DMK පක්ෂයට පහර දීමට මේ කච්චතීව මාතෘකාව ආයෙත් ඇදලා ගත්තා. එහිදී ඔහු කිව්වේ කොංග්‍රසයේ ඉන්දියානුවන් ගැන නොසලකා කච්චතීව ලංකාවට පාවලා දුන්නා කියලා. දැන් 2026 බලය අල්ලපු තලපති විජේ කරන්නේත් ඒ සියලු දේශපාලකයන් කරපු ආකාරයටම නැවතේ තුරුම්පුව ඒ වාසියටම පාවිච්චි කිරීම. තමිල්නාඩුව තුළ තම දේශපාලනයේ ආධිපත්‍යය ස්ථාවර කරගන්න වගේම ඉන්දීය දීවරයින්ගේ ඡන්ද රැකගන්න ඕන නිසා බොරුවට ගුගුරණ එක විතරයි මේ තලපති විජේ කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා රජයත් මේ වෙද්දි පැහැදිලි ස්ථාවරත්වයක ඉන්නවා. කච්චතීව කියන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරී භූමියක් කියලා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ වේදිකාව තුළ කියවෙන දේවල් වලට ශ්‍රී ලංකාවේ සිටියම වෙනස් කරන්න නොහැකි බව රජය තරයේ කියා සිටිනවා. ඒ වගේම ඉන්දියාවේ විශේෂයෙන්ම තලපති විජේ වගේ ප්‍රාන්ත මහඇමතිවරයෙක්ට ජාත්‍යන්තර දේශ සීමා හෝ විදේශ දේශ සීමා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නවදිල්ලි මධ්‍යම රජයට අයත් කාරණාවක්. හැබැයි නවදිල්ලියේ ඉන්දිය මධ්‍යම රජයටත් මේ ගිවිසුම් ආපසු හැරවීම කරන එක ප්‍රායෝගිකව කරන්න හැකියාවක් නැහැ. හැබැයි තලපති විජේ නව මහා ඇමතිවරයා වීමත් සමග තමන්ගේ ඡන්ද පොරොන්දු ඉටු කිරීම සඳහා ඉන්දිය මධ්‍යම රජයට මේ සඳහා කරන බලපෑම ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි කච්චතීව කවදාවත් ඉන්දියාවට යන එකක් නැහැ. මොකද මේ ගැන 2014 දී ඉන්දියාවේ හිටපු නීතිපති මුකුල් රොතෝහි ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය කරපු ඓතිහාසික කතාවේ කොටසක් මම ඔයාලට කියන්නම්. ඔහු කිව්වේ කච්චතීව ලංකාවට පැවරුණේ 1974 ගිවිසුමකින්. ඒක ලෝකයම පිළිගන්නවා. අද ඒක ආපසු ගන්නව නම් ගන්න වෙන්නේ ශ්‍රී ලංකාවත් එක්ක යුද්ධයකින් විතරයි. ඉන්දියාව කිසිම දිනයක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරලා කුඩා දූපතක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග යුද්ධ වදින්නේ නැහැ කියලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ ඓතිහාසික ප්‍රකාශය කළා. ඉතින් කච්චතීව නැවත කවදාවත් ඉන්දියාවට අයිති වෙන එකක් නැහැ. හැබැයි ඉන්දියාවේ දේශපාලන අරමුණු වෙනුවෙන් කච්චතීව දූපතේ නම විජේ ඇතුළු දේශපාලකයන් නැවතත් භාවිතා කරાવી. ඒ සඳහා බලපෑම් ඇති කරાવી.
නමුත් කච්චතිව් ලංකාව සතුවම පවතීවි. ඉතින් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.